සුබ දවසක් සියලුම දෙනාට. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ PLC TI පෝර්ටල් එකේ සිමියුලේෂන් එකක් කොහොමද අපි කරගන්නේ කියලා. මොකද අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා ඒක කම්පයිල් කරගෙන එරර්ස් තියෙද කියලා බලලා අපිට මුලින්ම PLC එකට ඒක ඩවුන්ලෝඩ් කරලා ඒක ප්‍රෝග්‍රෑම් එක හරියට වැඩ කරනවද කියලා බලනට වඩා සිමියුලේට් එකක් යූස් කරලා අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක හරියට වැඩ කරනවද කියලා බලාගන්න එක ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් අපි අන්තිම ස්ටෙප් එක විතර තමයි කරන්නේ මේ රියල් වර්ල්ඩ් එකේ අපිට තියෙන PLC කන්ට්‍රෝලර් එකට අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරලා රන් කරලා බලන්නේ ෆයිනල් ස්ටෙප් එක විදිහට. ඊට කලින් අපි ලියන PLC ප්‍රෝග්‍රෑම් එක සිමියුලේටර් එකක් through රන් කරලා බලනවා කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් අපි යූස් කරන්නේ TI Portal version 18 හින්දා මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ ඒකට අදාළ සිමියුලේටර් එක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ, කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ වගේම කොහොමද software එක through සිමියුලේටර් එක යූස් කරන්නේ කියන දේ ගැන මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඔයාලා මුලින්ම කරන්න ඕන මේ plc4me.com කියන සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ TI Portal software එකේ version එක දැන් මම ඔයාලට කියලා දුන්නේ මම මේ ටියුටෝරියල් සීරීස් එක යූස් කරන්නේ TI Portal version 18 කියන version එක. ඔයාලා යූස් කරන version එකට අදාළව මේ සයිට් එකේ search කරලා ගිහිල්ලා plc4me.com සයිට් එකේ මේ අදාළ ඔයාලා යූස් කරන version එකට අදාළ TI Portal software page එකට ගිහිල්ලා මේකේ ඔයාලට තියෙනවා දැන් ඔයාලා main software එක download කරලා තියෙන ඉඳ ඔයාලට දැන් add කරගන්න ඕන simulation software එක විතරයි. මේකට අදාළ TI Portal ඔයාලගේ අදාළ version එකට අදාළ simulation software එක තමයි ඔයාලා download කරගන්න ඕන. මෙන්න මෙතන තියෙනවා download S7 PLC sim version 18 software කියලා. මෙන්න මේ තියෙන්නේ මේ simulation software එක. මෙන්න මේ link එක through ගිහිල්ලා ඔයාලට අදාළ software setup එක download කරගන්න පුළුවන්. download කරගත්තම මෙන්න මේ වගේ file එකක් තියෙන්නේ plc4me.com PLC sim version 18 කියන මේ setup එක තියෙන්නේ. ඔයාලට මේක through normally install කරන procedure එකේ ගියාම ඔයාලට මේක normally install කරගන්න පුළුවන්. කලින් එකේ වගේ key එකක් add කරගන්න හැම මේ activation එකක් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. නිකන් just මේක install කරාම administrator එක through ගිහිල්ලා මේක install කරාම මෙන්න මේ වගේ icon එකක් ඔයාලට desktop එකේ බලා ගන්න පුළුවන්. S7 PLC sim advanced කියන මේ simulator එක. මේක මෙහෙම add කරගෙන ඊට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ TI Portal software එක open කරගෙන simulator එක add කරගන්න එක. මුලින්ම අපි project එකක් create කරගමු. එතකොට අපි project simulation කියලා දාගමු. මම මීට කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නා කොහොමද PLC control එක add කරගන්නේ කියලා. අපි මේ විදිහටම මෙතනින් PLC එකක් add කරගමු. يعني hardware configuration එක කරගමු. add new device ගියා. අපි S7 1200 PC එකක් add කරගමු. CPU එකක් add කරගමු. මේකේ අපිට ඕන විදිහට කැමති model එක තෝරගෙන මේ PC එක මේ CPU එක මම තෝරගන්නවා version 4.6 කියන එක. දැන් මේකේ ගත්තොත් දැන් අපිට මෙතන බලා ගන්න පුළුවන් DI කියන්නේ digital input 10ක් තියෙනවා. 24 DC voltage වලින් මේ වැඩ කරන්නේ. digital input 10යි digital output 6යි 824 volt DC output එකක් තියෙන්නේ. ඊට පස්සේ analog input දෙකක් තියෙනවා. analog output දෙකක් තියෙනවා. ඔන්න විදිහට ස්පෙસિෆිකේෂන් තියෙන මේ CPU එකක් තෝරගත්තා. ඒ කියන්නේ PLC එකක්. control එක අපි තෝරගත්තේ ඔන්න ඕක. ඒක add කරගමු.
සාමාන්‍ය මෙන්න මේ වගේ ඇඩ් කරගන්න තැන්වල පොඩි ඩිලේ එකක් වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ඩිවයිස් එක ගොඩාක් පවර්ෆුල් නම් මේ ප්‍රොසෙසර් එකේ ස්පීඩ් නම් RAM එක 8GB වලට above තියෙනවා නම් සාමාන්‍යයෙන් ස්පීඩ් වෙනවා. මේ වගේ කියන්නේ පටන් ගන්න ප්‍රොජෙක්ට් එකක් ඕපන් වෙන තැනයි මේ විදිහට PLC එකක් හරි ඩිවයිස් එකක් ඇඩ් කරගන්න තැනයි පොඩි ලැග් එකක් වෙනවා මේ software එකේදී. මේ විදිහට protection procedure එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා දැන් මෙතන ඉගෙන ගන්න බිගිනර් කෙනෙක් විදිහට ඉගෙන ගන්න පාවිච්චි වෙන හින්දා මෙතන මේ දේවල් මම කලින් ඔයාලට වීඩියෝ එකේ කියලා පෙන්නලා දීලා තියෙනවා. මෙතන ප්‍රොටෙක්ෂන් ඕනේ නැහැ. දැනට ඔයාලා මොකක් හරි තැනක වැඩ කරනවා නම් කම්පැනි එක හරි මොකක් හරි වැඩ කරනවා එයාලගේ උපදෙස් මත ඔයාලා මේකට ප්‍රොටෙක්ෂන් එකක් යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ස්කිප් කරලා මේ විදිහට PLC එක ඇඩ් කරගන්න. PLC එක ඇඩ් වෙලා තියෙනවා. මේකේ ඩීටේල්ස් ටික මේ පැත්තේ වැටලා තියෙනවා ඔයාලට. මෙතන ඩිජිටල් ඉන්පුට් ප්‍රමාණය කොහොමද ඒක ඇඩ්‍රස් තියෙන්නේ ඒ ඔක්කොම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඩිජිටල් ඉන්පුට් ඇඩ්‍රස් ටික තියෙන්නේ 0.02 එහෙම තියෙන්නේ. මෙතන 0.028 ඩිජිටල් අවුට්පුට් ටික එහෙම තියෙන්නේ. අපිට මේක මේ ප්‍රෝග්‍රෑම් කරගන්නකොට ඔයාලට මීට වඩා වැඩිදුරට මම කියලා දෙන්නම්. මුලින්ම අපි බලගමු කොහොමද PLC එක මෙහෙම ඇඩ් කරලා අපි සිමියුලේටර් එක ඔන් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මෙහෙම ගිහලා දැන් මුලින්ම මෙතනින් මේ ප්‍රෝග්‍රෑම් බ්ලොක්ස් කියන එක තෝරගන්න. ඊට මේ අපි පොඩි සරල ප්‍රෝග්‍රෑම් එකක් ලියලා කොහොමද සිමියුලේටර් එක through එක පෙන්වන්නේ කියලා බලමු. normally open switch එකක් දාගත්තා. coil එක add කරගත්තා. එතන input එකක් ඉදි ගමු. මේ මොකද්ද කරන්න කියන එක මම ඉදිරි වීඩියෝ වලදී ඔයාලට පැහැදිලිව පෙන්නනවා. දැනට මම මේකේ සිමියුලේටර් එක කොහොමද ඇඩ් කරගන්නේ කියන එක පෙන්වන්න තමයි ඔයාලට මේ දේවල් කරන්නේ. ඒකින්ද වැඩි මේක සීරියස්ලි ගන්න එපා. කොහොමද මම මේ සිමියුලේටර් එක ඇඩ් කරගන්න ප්‍රොසීජර් කොහොමද කරන්න කියන එක විතරයි ඔයාලා දැනට ඔලුවට දාගන්න ඕන. මේ මොකද්ද මෙතන මේ ඇඩ් කරගත්තේ අපි මොකද්ද මේ රන් කරන්න යන්නේ කියන එක ගැන මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්න. මේ විදිහට අපි සරලම ප්‍රෝග්‍රෑම් එකක් ලියලා මේක කොහොමද අපි හරිද කියලා බලාගන්න. ඒකට අපි ගන්න මෙතන කම්පයිල් කරනවා. මෙන්න මේ තියෙන කම්පයිල් සිම්බල් එක. මෙතනින් කම්පයිල් වෙනවා පේනවා. මොකක් හරි error එකක් තියෙනවා නම් mismatch එකක් මොකක් හරි තියෙනවා නම් මෙතෙන්දී අපිට පෙන්නනවා. මේක errors නෑ. ඒකින්ද අපේ මේ අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක හරි. ඊළඟට අපි මුලින්ම කරන්න ඕන සිමියුලේටර්. දැන් අපිට මේක රියල් වර්ල්ඩ් එකේ තියෙනවා නම් කෙලින්ම මේ PLC එක තියෙනවා නම් කෙලින්ම මේකට ඩවුන්ලෝඩ් කරලා බලා ගන්න පුළුවන්. එහෙම නැති හින්දා තමයි අපි සිමියුලේටර් එක යූස් කරන්නේ. එහෙම නැත්නම් අර රියල් වර්ල්ඩ් එකේ තියෙන PLC එක ඩවුන්ලෝඩ් කරලා ප්‍රැක්ටිකලි එක කරන්න යනකොට වඩා සිමියුලේටර් එකකින් වෙරිෆයි කරගෙන කරන එක තමයි හොඳ. ඒක අපි මේ සිමියුලේටර් එකට යන්නේ. මෙන්න තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා download to device. ඇත්තටම අපි දැන් device එකක් මේකට plug කරලා නැති හින්දා device එක වෙනුවට අපි simulator එක virtual device එකක් හදා ගන්නවා simulator එක through. එතකොට මෙතන තියෙනවා download to device තියෙනවා. මෙතන upload from device තියෙනවා. මෙතන start simulation. අපි මෙන්න මේ start simulation කියන එක click කරන්න ඕන. එතකොට මෙන්න මේ වගේ window එකක් එනවා. මේ වගේ notification එකක් එනවා. මේකෙන් අපි okay දෙනවා. okay. ඊපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට සිමියුලේටර් එක ඔන් වෙනවා. මෙන්න මේ වගේ වින්ඩෝ එකක් තියෙන්නේ. ඔයාලා මේ දැන් මුලින්ම පටන් ගන්නකොට මෙන්න මේ විදිහට කලින් ප්‍රොජෙක්ට් එහෙම වැටෙන්නේ නැහැ. මෙතන empty space එකක් තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ දෙවෙනි මේක උඩ ක්ලික් කරාම මෙතනින් පේනවා අපි ගත්ත මොඩල් එකට අදාළව PLC එක තියෙනවා step 7 මෙන්න මේ මොඩල් එක දාලා S7 1200 එකේ මේ මොඩල් එකේ PLC එක තමයි අපි on කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ තුන්වෙනි icon එකට ගියාම මෙතෙන්දී අපිට add කරගන්න පුළුවන්
සිමියුලේෂන් ටේබල් එක. හරි. ඔන්න ඉතින් සිමියුලේෂන් ටේබල් එක ඇඩ් කරගෙන ඊපස්සේ ආයෙ මේක මිනිමයිස් කරලා මේන් මේකට යන්නේ. එතකොට ඒකේ මේ වගේ ඇපිය වෙලා තියෙනවා මේ වගේ නොටිෆිකේෂන් එකක්. මේකෙත් කනෙක්ට් දෙන්න. එතනින් කනෙක්ට් දුන්නම මෙතෙන්දි තායි මේ අපේ මේක කම්පයිල් වෙලා පේනවා. ඊට පස්සේ මේ කනෙක්ෂන් එක ඩිවයිස් එකට ලෝඩ් කරනවා අපේ මේක. ඊට පස්සේ මෙන්න මෙතන no action කියන තැන මොඩියුල් එක ස්ටාර්ට් කරනවා. දැන් අපි virtual මොඩියුල් එකක් PLC එකක් ඇඩ් කරගත්තනේ සිමියුලේටර් එක through. අන්න ඒක ස්ටාර්ට් කරගන්න එක මෙතනින් ස්ටාර්ට් දීලා දැන් ෆිනිෂ් කරාම හරි. එතකොට මේ software එක through අර virtually අපි හදාගත්තු අපේ S7 1200 අපි ඇඩ් කරගත්තු PLC එක through දැන් link වෙලා තියෙන්නේ. දැන් අපිට බලන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා online යන කියන monitoring icon එක. මේක උඩ ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සිමියුලේෂන් වෙන එක මෙතන පෙන්නනවා. ඊට අමතරව සිමියුලේෂන් software එකේ table එකෙත් අපිට පෙන්නනවා. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ network එකේ මම මේ network එකක් කියන්නේ මොකද්ද, මේ logic වලින් කියන්නේ මොකද්ද කියලා ඉදිරි වීඩියෝ වල පෙන්නනවා. දැනට ඔයාලට පෙන්නන්න පුළුවන් මෙතනින් මේ මෙතෙන්ට එනකන් connection එක තියෙනවා. මේ switch එකෙන් switch එකක් තියෙනවා. ඊට පස්සේ එතනින් connection loss වෙලා තියෙනවා. මෙතන output එක 0. ඒ කියන්නේ 0 state එකේ තියෙන්නේ කිසිම එකක් කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් බල්බ් යන්න පත්තු වෙන්නේ. ඔයාලට ඔන්නෝම බලා ගන්න පුළුවන්. දැන් අපි මේකෙදි මෙන්න මෙතන මේ ස්විච් එක on කරාම මේ connection එක දිගටම එනවනේ. connection එක දිගටම ආව කියන්නේ මෙතන output එක, ඒ කියන්නේ බල්බ් එකක් නම් තිබුණේ බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ මේ connection එක මෙන්න මේ විදිහට මේ සම්පූර්ණ මේ connection එක මෙතෙන්ට එනකම්ම ලැබෙනවා කියන්නේ. අන්න ඒක අපි කොහොමද simulate කරගන්නේ කියන එක තමයි දැන් බලන්න යන්නේ. දැන් මෙතෙන්දී අපි මේ software එකත් එක්කම අපේ simulator එක ගමු. simulator එක මෙහෙම තියෙනවා. අපි දැන් මෙතෙන්ට add කරගන්න ඕන අපේ input output දෙක. input එක අපි ගත්තේ 0.0 කියලා. අර switch එක ඊළඟට bulb එක කියලා අත් දැක්වේ output එක Q0.0 කියලා. දැන් මෙතන අපි address එක දීපු ගමන් මේක format එක වැටෙනවා. අපිට ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මෙතන අපි tag එකට name එකක් දීලා තිබුණා. දැන් මේක switch කියලා දීලා තිබුණා. මෙතන switch කියලා පෙන්නනවා. මේක bulb කියලා දීලා තිබුණා. bulb කියලා පෙන්නනවා. හරි. දැන් ඔහොම තියෙනවා. දැන් අපිට පුළුවන් මේ monitoring the state එක දැන් මෙතනින් ඊට පස්සේ start කරගන්න ඕන. start කරගත්තම දැන් මෙතන අපි මේ switch එක off නේ තියෙන්නේ. ඒ කියන්නේ false state එකේ තියෙන්නේ. දැන් switch එක on කරා කියන්නේ මේක true. අර 0 and 1 කියන logic state වල තියෙන්නේ. දැන් මෙතන තියෙනවා නම් 0 state එකේ තියෙන්නේ. දැන් අපි මේක switch එක on කරා කියන්නේ මේ state එක true වෙන්න ඕන. ඒතකොට අපි දැන් මේ simulator එක through කරන්නේ මෙතන true කරන්න ඕන. මෙතන දැන් true වුණාම මොකද වෙන්නේ? මෙතන switch එක on වෙනවා. මෙතන switch එක on වුණාම මොකද්ද වෙන්න ඕන? switch එක on වුණාම මෙතනින් connection එක දිගටම එනවා. මෙතන connect වෙනවා. එතකොට මේ connection එක දිගටම ඇවිල්ලා bulb එක දක්වා connection එක එනවා. එතකොට bulb එක පත් වෙනවානේ. ඒ කියන්නේ Q0.0 කියන එක දැන් තියෙන්නේ false state එකේ. මේක මේ මෙතන switch එක true state එකට දාපුවම connection එක ලැබෙනවා. එතකොට මෙතෙන්ට connect වෙච්ච ගමන් bulb එක පත් වෙනවා. ඒ කියන්නේ මේ state එක false state එකේ ඉඳන් true state එක වෙන්න ඕනේ. හරි. මෙතෙන්ද අපි කරන්න ඕන මෙතන true කියලාම ගහන්න ඕනේ නැහැ. T ගහලා enter එක දුන්නම මෙතන state එක true වෙනවා. එතකොටම ඔයාලට බලා ගන්න පුළුවන් මේ යට එකත් true වුණා. ඒ කියන්නේ මෙන්න මෙතන ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. අර විදිහට මෙතන connection එක true වෙලා එතකොට දිගටම connection එක ලැබෙනවා. එතකොට output එකත් නිකම්ම true වෙනවා. ඒ කියන්නේ මෙතන switch එක open කරාම කෙලින්ම bulb එක පත් වෙලා වගේ. example එකක් විතර ගත්තොත් ඒ විදිහට. ආයෙත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන
ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී අපි දැන් මෙතන ආයි ස්විච් එක ඔෆ් කරලා බලමු. ඒ කියන්නේ ෆෝල්ස් ස්ටේට් එකට ගෙන්නවා. F එක ගහලා එන්ටර් කරාම ඒක ෆෝල්ස් ස්ටේට් එකට වැටෙනවා. ඒතර මෙතන කනෙක්ෂන් එක නැති වෙනවා, ඩිස්කනෙක්ට් වෙනවා. ඒතර මෙතන බල්බ් එක ඔෆ් වෙනවා. ඒ කියන්නේ Q0.0 කියන එක අවුට්පුට් එක 0 වෙලා. දැන් ඔයාලට තේරෙනවනේ. දැන් ආයි බලමු ඕන අපි ස්විච් එක ඕපන් කරලා ස්විච් එක ඔන් කරලා ඒ කියන්නේ ස්ටේට් එක ට්‍රූ කරලා ඒ කියන්නේ 0 කියන ලොජික් ස්ටේට් එකේ ඉඳලා 1 කියන ලොජික් ස්ටේට් එකට ගේනවා. ට්‍රූ කරපුවාම මෙතන කනෙක්ෂන් එක ලැබෙනවා. මෙතන මෙයාත් හයි වෙනවා. ඉතින් ට්‍රූ. අන්න ඒ විදිහට අපිට අපි ලිව්ව මේ ප්‍රෝග්‍රෑම් එක සිමුලේට් කරලා බලන්න පුළුවන්. මෙන්න මේ සිමුලේෂන් එක ට්‍රූ. හරි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකක් හරි මේක සම්බන්ධව ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයාලට රිප්ලයි එකක් දාන්න කොතනද වෙනස් වෙන්නේ කොතනද ඔයාලට වැරදුනේ එහෙම කියලා මට පෙන්වලා දෙන්න පුළුවන්. මෙතන වැදගත්ම දේ වෙන්නේ මේ සිමුලේටර් එක ඇඩ් කරගන්නකොට අර මං ගියපු ප්‍රොසීඩියර් එක through යන්න. එහෙම නැත්නම් මෙතන errors message visible වෙන්න පුළුවන් ඔයාලට errors එන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු කොහොමද මේ logic handle කරන්න කියලා. කොහොමද ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ කියන එක ගැන අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. බොහොම ස්තුතියි.